පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ජාතක පාළියේ සඳහන් වන ඉතා සංවේදී ජාතක කතාවක්. ත්‍රිපිටකයේ එක කොටසක් තමයි ජාතක පාළිය. නවාංග ශාස්තෘ ශාසනයේ ජාතක කියන කොටස විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙන් කරලා සඳහන් කරලා තියෙනවා. සෝතානු දත ආදී සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරනකොට දේශනා කළා යම් කෙනෙක් මේ නවාංග ශාස්තෘ ශාසනයෙන් එක කොටසක් මනාව ප්‍රගුණ කරනවන. එය මේ භවයේ නැත දෙවනි භවයේ සුගතියක ඉපදිලා සෝවාන් ආදී මාර්ගඵල ලබන්න හේතුවෙන කාරණාවක් කියලා. ඒ නවාංග ශාස්තෘ ශාසනය එක කොටසක්. එතකොට ඒ එක කොටසක් කියල කියහම ඒ කොටසකට ජාතක කියන කොටසත් අයිති. භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්න කාලෙම ජාතක භානක තෙරවරු වැඩඉන්ද්‍රති. ත්‍රිපිටකයේ ඒ කොටස් භාර. ජාතක පාළිය කියල කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන ගැඹුරුම කොටසක්. ඉතාම ගැඹුරු සංකීර්ණ කොටසක් තම ජාතක කියල කියන්න. අපේ බුදුරජාණන් වහන්සේ සසර සැබෑ ස්වභාවය අපට කියල දෙන්න තමයි පින්නතුනි දීපංකර භාග්‍යවතුන් වහන්සේ ළඟින් තමන් වහන්සේට බණපද දෙකක් අහල ලබාගණ්ඩ තිබිච්ච නිවන අත්හැරල දෙන්නේ. ලෝක සත්වයාට පිහිට වෙන්ඩ. මොකද එහෙම ලෝක සත්වයා සසරින් එතර කරවන්න ලෝතුරා බුද්ධත්වය ලබන්ඩ තරන් මහා වීරයක් තියෙන සත්පුරුෂයෝ ලෝකෙ හුඟාක් අඩුයි. මොකද බුද්ධත්වය ලබනවා කියන එක ඒ තරම්ම අපහසුයි. බුදුවරු ලෝකයේ පරම දුර්ලභයි. සමහර වෙලාවට බුද්ධ ශූන්‍ය කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙන බුදුවරු නෑ. මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. අනාගතයේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමට නියමිතයි. නමුත් ධර්මය හැටියට මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේ නැවත මහාකල්ප අසංඛ්‍යය බුද්ධ ශූන්‍යයි කියලා සඳහන් කරනවා. පින්නතුනි මහාකල්ප අසංඛ්‍යය කියන එක අපිට තේරෙන්නේවත් නැහැ. ඒසා දීර්ඝ සසරක ඉමක් කොමක් දන්නේ නැතුව පින පව දන්නේ නැතුව කුසල් අකුසල් දන්නේ නැතුව ඔය කාලේ උප්පත්තිය ලබන්න ලැබුණු සතර අපායම නිජබිම බවට පත්වේ. එතකොට මෙච්චර කල්ප ගානක් අසංඛ්‍ය ගණන් කල්ප බුදුවරු නැත්තේ පාරමිතා සම්පූර්ණ කරපු උත්තමයෝ නැති නිසා. බුදු බව ප්‍රාර්ථනා කරන සත්පුරුෂයෝ අඩු නිසා. ඒ කියන්නේ බුද්ධෝත්පාදයක් නැත්නම් බුද්ධත්වයේ ලබනවා කියන එක තරම්ම අමාරු වැඩක්. ඒ සඳහා කරුණු ධර්මයේ බොහෝම පැහැදිලි කරලා තියෙනවා. සියලු පාරමිතා සම්පූර්ණ කරලා ඉවර වුණාම සමහර බෝසතාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 4,01,000 පාරමිතා පුරා. තවත් සමහර බෝධිසත්වයේ මහා කල්ප අසංඛ්‍ය 8,00,000 පාරමිතා පුරනවා. ඒ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේලා. වීර්යාධික බෝසතාණන් වහන්සේලා. මහා කල්ප අසංඛ්‍ය 16,00,000 නියත විවරණයෙන් පස්සේ පාරමිතා පුරනවා. පින්නතුනි ඒසා දීර්ඝ කාලයක් පාරමිතාව සම්පූර්ණ කරලා ඉවර වුණාම
නැවත කීවොත් තවත් මහාකල්පයක් එහෙම නැත්තං අවීචියක ජීවත් විය යුතු කාලයේ අවීචිය ඉඳලා එන්න ඕනේ බුදු වෙන්න නම් කියලා. අහපු ගමන් හා කියන්න වීරියක් තියෙනවා. අවීචිය කියලා කියන්නේ නිරයන්ගේ දුක වැඩිම නිරේ. මනුස්ස වර්ෂවලින් අවුරුදු අසංඛ්‍ය 86,40,000 ආයුෂයි කියලා සඳහන් කරන්නේ. ඒසා දීර්ඝ කාලයක් අවීචියේ ඉඳලා එන්න කියලා කිව්වොත් ඒ වචනේ ඉවර වෙනකොට මහා කියන්න වීරියක් තියෙන්න ඕනේ කියලා කියනවා. බුද්ධත්වයේ ලැබෙනවා නම් බුදු වෙනවා නම් අවීචියේ ඉඳලා එන්න. සතපුම් ගානක් එක දිගට ඇන ගහලා ලෑලි වලට පාර දිගේ අතුරලා ලෞතුරා බුදු වෙන්න නම් මේ ඇන ලෑලි උඩින් යන්න ඕනේ කියලා කිව්වොත් කියන සැනි ඒ මත යන්න හා කියන්න වීරියක් තියෙනවා. හැතැක්ම ගානක අඟුරු වල බුදු වෙන්න නම් මේ අඟුරු වලේ ඇවිදින්න ඕනේ කියලා කිව්වොත් හා කියන්න වීරියක් තියෙනවා. අපිට අපේ හිතකින් කවදාවත් හිතලා ඉවර කරන්නවත් බැරි කාර්යයක් මේ පාරමිතා පූර්ණේ කරනවා කියන එක. සමහර දන් දුන්න මහ රජවරු ඒ අයට බුද්ධත්වයේ ලබන්න කියලා ආරාධනා කළා. බුදු බව ප්‍රාර්ථනා කරන්න කියලා. නමුත් සඳහන් කළා අන් සියල්ල කරන්න පුළුවන්. දරුවෝ දන් දෙන්න බැරි හින්දා බුදු බව ප්‍රාර්ථනා කරන්නේ කියලා. ඒකේ තරම්ම සංවේදී වැඩ. ඊටාම ලෙන්ගත් ඊටාම කීකරු දරුවෝ. ඒ දන් දුන්න කියලා කීවට Tamanට එපා නිසා දුන්න නෙමෙයි. ඊටාමත්ම කීකරු. ඊටාමත්ම ලෙන්ගතුයි. එහෙම අය දන් දීලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දාන පාරමිතාව සම්පූර්ණ කරන කාලේ මේ ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් මේ සංසාරේ කොච්චර දරුවම දන් දුන්නද? ඒ දරුවන්ගේ අත් දෙක ගැට ගහපු වැල් ටික කපලා එකතු කළා නම් මහමේරු පර්වතයට වඩා උසයි කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ වෙස්සන්තර රජුරෝ විතරක් දරුවෝ දන් දුන්නා කියලා. ඒසා දීර්ඝ ගමනක් මේසා අමාරු පාරමිතාවන් 30ක් සම්පූර්ණ කරලා තියෙනවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. පාරමිතා වලට වඩා අමාරුයි උපපාරමිතා. උප කියන වචනයෙන් අපිට තේරෙන්නේ ඒක අමාරු නැතුව ඇති කියලා. දැන් අපි නායක කියලා, උපනායක කියන්නේ දෙවනියට. නමුත් පාලියේ උප කියලා කියන්නේ ඊටා විශාල අර්ථයක් තියෙනවා. ඒ නිසා පාරමිතාවට වඩා උපපාරමිතා අමාරුයි. පාරමිතා කියලා කියන්නේ තමන් හරි හම්බ කරගත්ත ධන සම්පත් දන් දෙන එක. නමුත් පින්නතුනි උපපාරමිතා කියලා කියන්නේ ශරීරයේ කොටස් දන් දෙනවට. එහෙනම් අපි හම්බ කරගත්ත දේවල් දෙනවට වඩා ඇඟේ කැලි දෙනවා කියන එක අමාරු වැඩක්. අපේ තණ්හාව ඇඟේ කොටස් වලට වැඩි. ධනයට වඩා ඇඟේ කොටස් වලට තණ්හාව වැඩි. කවුරු හරි අපෙන් මුදල් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. නමුත් වකුගඩුවක් ඉල්ලුවොත් දෙන්න අමාරුයි. ඇහැක් ඉල්ලුවොත් දෙන්න අමාරුයි. අපේ තණ්හාව ඒ ඉන්ද්‍රියන්ට වැඩි. අපි හොයාගත්ත සල්ලි අතපය වෙනුවෙන් ඕන තරම් වියදම් කරනවා. අතේ අමාරුවක්, පයේ අමාරුවක් තිබුණොත් ලක්ෂ ගණන්, කෝටි ගණන් හරි වියදම් කරනවා කකුල සනීප කරගන්න. එතකොට මුදල් වලට වඩා වටින්නේ ඒ ශරීර අංග. හැබැයි ඒ අංග වලට වඩා වටිනවා ජීවිතේ. යම් දවසක වෛද්‍යවරයා කිව්වොත් දැන් කකුල කපලා අයින් කළේ නැත්නම් ජීවිතයට හානි වෙනවා කියලා. එදාට කකුල කපන්න කැමති. එහෙනම් ධනයට වඩා අංගවලට කැමති, අංගවලට වඩා ජීවිතයට කැමති. එහෙනම් පාරමිතා කියන්නේ ධනය දන් දෙනවා. උපපාරමිතා කියලා කියන්නේ ශරීර කොටස් දන් දෙනවා. පරමත්ත පාරමිතා කියන්නේ ජීවිතේම දන් දෙනවා. එතකොට එහෙම පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න ඕනේ 10. එහෙම කරලා තමයි
ලෞතුරා බුද්ධත්වය ගාවටෙන්. අපේ බුදුරජාණන් වහන්සේ මහාකල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් තමයි නියත විවරණයෙන් පස්සේ පාරමිතා පිරි. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. ප්‍රඥාවෙන් අධිකයි. ශ්‍රද්ධාවෙන් අධික බෝසත්වරු මහාකල්ප අසංඛ්‍ය 8ක්. වීරියෙන් අධික බෝසත්වරු මහාකල්ප අසංඛ්‍ය 16ක්. නමුත් පින්නතුනි පුදුම වීරියක් තියෙනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා ඒ වීර්ය අධික බෝසතාණන් වහන්සේ දන්නවනම් මම මහාකල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ 1කින් කරන වැඩේ ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේ මහාකල්ප අසංඛ්‍ය 4යි ලක්ෂයකින් කරන්නේ කොහොමද කියලා ඒ කරන හැටි දන්නවනම් අනිවාර්යයෙන්ම තමන් මහාකල්ප අසංඛ්‍ය 16යි ලක්ෂයකින් කරන වැඩේ මහාකල්ප අසංඛ්‍ය 4න් කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රඥාධික බෝධිසත්වයෙක් පාරමිතා සම්පූර්ණ කරන හැටි වෙන බෝසතාණන් වහන්සේ නමකටවත් තේරෙන්නවත් නැහැ කියලා කියන්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ එතකොට ප්‍රඥාධිකයි. වෙනතන මේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ තමන්ගේ නිවන අත්හරිනකොට පංච අවිඥා අෂ්ට සමාපත්තිලාභී සුමේද තාපසතුමා අනාගත ආත්ම 10 ගණන් තමන්ගේ අභිඥාවෙන් දකිනවා. අද නිවන අත්හැරියහම මං සංසාරි කොයි තරම් දුක් විඳිනවද බුදු වෙනකන්. ඒ ආත්ම දැක දැක තමයි නිවන අත්හරින්නේ. ලෝක සත්වයාට ඒ තරම්ම අනුකම්පාව. ලෝක සත්වයා කෙරෙහි තිබුච්ච ඒ මහා අනුකම්පාව මනාව ප්‍රදර්ශනය කරන එක ජාතක කතාවක් මේ මහා චද්දන්ත ජාතකය. වෙනතර මේ වාගේ බෝධිසත්ව චරිතය අහනකොට තමයි හිත්වල ශ්‍රද්ධාව උපදින්නේ. එතකොට තමයි හිතෙන්නේ අපි වෙනුවෙන් මෙච්චර දුක් විඳලා තියෙනකොට අපි මොනවද මේ කරන්නේ කියලා. ඒ කාරණාව හිතින් හිතලා ශ්‍රද්ධාව උපදවලා තව තව වැඩි වැඩියෙන් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රාවක පිරිසක් නිර්මාණය කරවන්න මේ උතුම් ජාතක කතාව අද ධර්ම මාතෘකාව කරගන්න කල්පනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ මහා චද්දන්ත ජාතක කතාව දේශනා කොට වදාළේ. ජාතක කතාව දේශනා කරන්න හේතු වුණ කාරණා එක දවසක් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්න භික්ෂුණීන් වහන්සේලා පිරිසක් එතෙන්ට වැඩම කළා. එතන හිටියා ගිහි ගෙදර පිළිබඳව කලකිරිලා. ගිහි කම්කටොළු වල තියෙන දුක දැකලා ලාබාල තරුණ වයසේ පැවිදි වෙච්ච භික්ෂුණිය. භාග්‍යතුන් වහන්සේ ඊතා උතුම් වූ අලංකාර ධර්මාසනයේ වැඩ ඉන්නවා දැකලා ඇයට ඇති වුණේ පුදුමාකාර සතුටක්. සසර කරපු අපමණ පුණ්‍ය මහිමේ නිසා ස්වර්ණ වර්ණයෙන් බැබලෙන ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව දැකලා පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේගේ රූප ස්වභාවය අපිට වර්ණනා කරලා ඉවර කරන්න බෑ පින්නතුනි කවදාවත්. ඒ තරම්ම අලංකාර රූපයක්. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට වඩා ලස්සන දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෑ. බ්‍රහ්මයන් අතරට භාග්‍යතුන් වහන්සේ වැඩියහම ඒ බ්‍රහ්මයන්ගෙත් බ්‍රහ්මයෙක් වගේ භාග්‍යතුන් වහන්සේ පේනවා. ඒ නිසා අපි කියනවා බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා. දෙවියන් අතරට වැඩියහම දෙවියන්ට දෙවියෙක්. ඒ නිසා දේවාති දේවයි කියලා කියනවා. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තකේ බුදුරජාණන් වහන්සේ ගැන අපූර්ව වර්ණනාවක් තියෙනවා. පදුමං යතා කෝක නදන් සුගන්ධං පාතෝ සියාපුල්ල මවීත ගන්ධං
අංගී රසං පස්ස විරෝච මානං තපන්ත මාදිච්ච මිවන් තලිකි. මේ ගාථාරත්නය සඳහන් කරනවා නෙළුම් මල. උදේ පාන්දර හිරු උදාවත් එක්කම පිපෙනවා. පිපිල අහස දිහා බලාගෙන ඉන්න. නිරන්තරයෙන් ඒ මලින් සුවඳ විහිදෙනවා. මේ ගාථාව සඳහන් කරනවා හිරු කිරණ නිසා උදේම පිපිල අහස දිහා බලාගෙන සුවඳින් පිරිහිලා නෑ. තාම මල පුදුම නැවුම් සුවඳකින් යුක්තයි. ඒ මල යම්සේද සඳහන් කරනවා බලන්ඩ අහසි පායපු සූරයා යම්සේ දිරෙනවද. අංගීරස වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෝල බබලෙන හැකි කියන කාරණාවයි මේ ගාථාව සඳහන් කරයි. ඉතින් අර තරුණ භික්ෂුණියට භාග්‍යවතුන් වහන්සේ දැකලා පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. ඒ වෙලාවේ මේ භික්ෂුණීන් වහන්සේ කල්පනා කළා අනේ මේ මහා පුරුෂයාණන් වහන්සේ අනාදිමත් කාලයක් දීර්ඝ මේ සංසාරේ මට කවදහරි මුණ ගැහිලා තියෙනවද? මේ මහා පුරුෂයාගේ පාද පරිචාරිකාව වෙන්න සසර මට අවස්ථාවක් තිබ්බද කියලා. ඒ අවස්ථාවේ ජාතිස්මරණ ඥානයකින් ඒ භික්ෂුණියට වැටහෙනවා සසර එක ආත්මයක මට මේ මහා පුරුෂය හම්බුණා කියලා. මට මේ මහා පුරුෂයාණන්ගේ බිරිඳ බවට පත්වෙන්න අවස්ථාවක් ලැබුණා කියලා. ඇතිවෙන ප්‍රීති වේගය නිසා සංඝ පිරිස මැද හයියෙන් සිනහ පහළ වුණා. ඊට පස්සේ ඇයම කල්පනා කරනවා පාද පරිචාරිකාවෝ නම් සමහර අය තමන්ගේ ස්වාමියාට ඉතාමත්ම හිතවත්. හැබැයි සමහර අය ස්වාමියාට හිතවත් නෑ. එහෙම දෙකොටසක් ඉන්නවා. එතකොට ඒ කොටස් දෙකෙන් මම එදා මගේ ස්වාමියාට හිතවත්ද නැත්තං අහිතවත්ද කියලා. ජාතිස්මරණ ඥානයෙන් ඒක මෙනෙහි කරනකොට තමන් අහිතවත් බිරින්දෑවරු ගණයට ඇතුළි. වෙනතන අපි සමාජීව කොහොඳට දකිනවා. සමහර බිරිඳ තමන්ගේ ස්වාමියාට පින්කම් කටයුතුවල යෙදෙන්න ඉඩ දෙන්නෙත් නෑ. සිල් සමාදන් වීම ආදී කටයුතුවලට ඉඩ දෙන්නෙත් නෑ. ස්වාමියා දෙන්න හරි කැමති. නමුත් යාචකයෙකුටවත් යමක් දෙනවට බිරිඳ කැමති නෑ. අඩුම තරමේ ස්වාමියාගේ අම්මා තාත්තා වෙනුවෙන් වියදම් කරනවටවත් සහෝදරයා සහෝදරිය වෙනුවෙන් සලකනවටවත් සමහර බිරින්දෑවරු කැමති නෑ. ඒ නිසා බොහොම පීඩාවට පත්වෙච්ච පිරිමි අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. සමහර බිරින්දෑවරු තවත් ටිකක් කල් ගියහම අම්මා තාත්තත් එක්ක එක ගෙදරම නම් ජීවත් වෙන්නේ. මොන ක්‍රමයෙන් හරි ස්වාමියා පොළඹවනෝ ඒ අම්මයි තාත්තයි ගෙදරින් ඉවත් කරවන්න. අපි විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ඕන තරම් අහනෝ කියවනෝ අම්මලා තාත්තලා ගෙනහිල්ලා පාරේ අතරමං කරලා ඇවිල්ලා. කැලෑවල් වල දාලා ඇවිල්ලා. වැඩිහිටි නිවාස වල දාලා ඇවිල්ලා. අර බිරිඳ තමයි හැමදාම කේලම් කියා එතෙන්ට ස්වාමියා යොදලා තියෙන්නේ. එතකොට ඒ පෞකාර තැනැත්තිය සහකාරී හැටියට ලැබුණ නිසා ඔහු සංසාරේ බොහෝම අකුසල් ගොඩක් කරගන්න. එනිසා අහිතවත් බිරින්දෑවරු ඉන්නවා. සමහර අය නම් ඉන්නවා ස්වාමියා එකක් දෙමු කියනකොට නෑ දෙකක් දෙමු කියන අය. සමහරලාට ස්වාමියා මව්පියෝ කෙරෙහි බලනවට වඩා ඇය නැන්දම්මට මාමඩ්ඩි සලකනවා. සමහර වැඩිහිටියෝ කියනවා මට හම්බෙලා ඉන්න ලේලි කෙනෙක් නෙමෙයි මගේම දුවක් කියලා. එහෙම තැනට ආපු අය දකින්න. කියන සමහරු හිතවත් සමහරු අහිතවත්. සමහර බිරින්දෑවරු අන්‍ය සම්බන්ධතා ඇති කරගෙන තමන්ගේ ස්වාමියා සොර සැමියන් ලව්ව මරවන.
ඒවා අතීතයේත් තිබුණ අදත් එහෙමම තියෙන. ඉතින් මේ භික්ෂුණිය කල්පනා කරනවා මමත් අහිතවත් කෙනෙක්. එහෙම හිතිලා මොහොතකට කලින් සිනහ පහල කරපු තැනැත්තිය සංඝ පිරිස මැද්දේ හයියෙන් පිටට ඇහෙන්ඩ ආශ්වාස ප්‍රාශ්වාස කරන දුක දරාගන්න බැරිව හයියෙන් හුස්මාරගෙන කෑගහල ඇඩුවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඇය මෙතෙක් වෙලා හිතන දේවල් භාග්‍යතුන් වහන්සේගේ මනසින් දකිනවා. ඇය හයියෙන් කෑගහල අඬනකොට භාග්‍යතුන් වහන්සේට සිනහ පහළ වුණා. ඉදිරිය දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දිහා බලාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සිනහ පහළ කරනවා දැන් හේතුව මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි අර තරුණ භික්ෂුණිය වරක් hina වුණා වරක් කෑ ගහලා ඇඬුවා. ඒක නිසා සිනහ පහළ කළා කියලා. ස්වාමීනි ඒකට හේතුව මොකක්ද? මහණෙනි මම චද්දන්ත හස්තිරාජය වෙලා ඉපදිලා ඉන්න කාලේ ඇය මට කුරිරුකමක් කළා. මම ඇගේ ස්වාමියා වෙච්ච නිසා මුලින් hina වුණා. ඇය මට කුරිරුකමක් කරපු නිසා දුක දරාගන්න බැරුවයි දැන් අඬන්නේ. භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අපූර්ව අතීත කතාව දැනගන්න අපි කැමතියි කියලා. ඒ ආරාධනාවෙන් තමයි මේ ජාතක කතාව දේශනා කොට වදාළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම එදා හිමාලි චද්දන්ත විල ළඟ චද්දන්ත හස්තිරාජයාගේ පුතා වෙලා ඉපදුණා. සඳහන් කරනවා මේ හස්තිය හරියට නිකං රිදී පර්වතයක් වගේ සුදුම සුදු පාටයි කිය. 120 රියනක් දිගයි වැඩෙනකොට රියන් 88ක් කුසයි. මුකය රතුම රතුයි කියල සඳහන් කරන. අතේ පයේ පාදවල පතුලත් ඒ වගේම රතු පාටයි කියල සඳහන් කරන. හොඩවැල් රිදී දං වැලක් වගේ රියන් 58ක් දිගයි කියල සඳහන් කර. දළ දෙක වැඩෙනකොට රියන් 30ක් විතර දිගයි. දලේ වට ප්‍රමාණය රියම් 15ක් කියල සඳහන්. මේ දළ දෙකෙන් නිරන්තරයෙන් ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන. තරුණ වයසට ආවට පස්සේ චද්දන්ත රජ්ජුරුවෝ තමන්ගේ පුතාට මේ හස්තීන්ගේ නායකත්වය බාර දුන්නා. දැන් එතකොට පුතා තමයි රජු. මේ ඇත් රජ්ජුරුවෝ ආරක්ෂා කරන්න චද්දන්ත ඇත්තු 8000ක් ඉන්නවා. වෙනතන මේ චද්දන්තයෝ කියලා කියන්නේ අහසින් තමයි ගමන් කරන්නේ. එවන් ඇත්තු 8000ක් මේ ඇත් රජුගේ ආරක්ෂාවට ඉන්නවා. මේ ඇත් රජුට ඉන්නවා බිරින්දෑවරු දෙන්නේ. එක්කෙනෙක් චූල සුභද්‍ර එක්කෙනෙක් මහා සුභද්‍ර. මේ ජීවත් වෙන්නේ චද්දන්ත විල සමීපයේ තමයි ජීවත් වෙන්නේ. පින්නතර මේ චද්දන්ත විල පිළිබඳව අපූර්ව කරුණු රාශියක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. දැන් අපි ධර්මයෙන් නිතර අහන විල් සමූහයක් තියෙනවානේ. අනවතප්ත විල, චද්දන්ත විල, කුණාල පොකුණ, කරණමුණ්ඩ විල, සීහපපාත විල, මන්දාකිණි පොකුණ. මේවා අපි ධර්මයේ තැන් තැන්වල දේශනාවල් අහනවා. ඒ වුණාට පියවියෙන් කවදාවත් දැකලා නැහැ. නමුත් මේ විල්වල අසිරිය විස්තර කරලා තියෙන හැටි දැක්කහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙව මේ ලෝකේ තියෙනවද කියලා. සැකයක් උපදින්න පුළුවන්. ඒ තරම්ම සුන්දර තැන්. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකෙම තියෙන මේ දිව්‍ය ලෝකේ තියෙන විල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මනුස්ස ලෝකේ තියෙන විල්. ඒක අපි දකින්නේ නැත්තේ. අපි ධර්ම රත්නේ වන්දනා කරනකොට
අපි වඳිනවා සන්දිට්ටිකෝ, අකාලිකෝ, ඒහි පස්සිකෝ. මේ ධර්මය සාන්දෘෂ්ටිකයි. මේ ධර්මය අකාලිකයි කියන ඕනෑම කාලික පලනෙලන්ඩ පුළුවන්. ඒහි පස්සිකෝ ඇවිල්ල බලන්ඩු පල නෙලන්ඩ පුළුහන්ද බැරිද කියලා. කොහට දෙන්ඩෝනි ධර්මය තුළට එන්ඩෝනි. ධර්මය තුළ හැසිරෙන්ඩෝ. එනම් අදත් මේ විල් ගැන කියහම මේ ඇත්තමද බලන්ඩම අවශ්‍යන අභිග්ඥා ලාබියකුට මේ විල් තියෙන තැන්වලට ගමන් කරන්න පුළුවන්. මෙවත් පිහිටල තින හිමාලි. අදත් අපි හිමාලි යනවා. සමහරයි හිමාලි තරණය කරන. නමුත් මේ කියන ප්‍රදේශයේ තරණය කරන්නේ නෑ කවුරුව. තරණය කරන්නත් බෑ සාමාන්‍ය පෘතජ්ජනයකු. තනිකරම හිමෙන් වැහිල තියෙන. හිමාල කියලකි. ඒ ප්‍රදේශයට යනවනං ඒ අභිග්ඥාලාබීකම විතරයි. නමුත් භාගිතුන් වහසිට කී කරුණං මේ ජීවිතෙන් අභිග්ඥාවක් ලබන්ඩ බැරිකමක් නෑ. අභිග්ඥා ලබන්ඩ සෝවාන් වෙන්නම අවශ්‍යන. එත ධර්මානුකූලව කටයුතු කරන කෙනෙකුට මේ ජීවිතෙන්ම මේ තැන් දකින්න පුළුවන්. එනිසා භාගිතුන් වහස පැහැදිලි කරලා තියෙනවා චද්දන්ත විල කොහොමද කිය. චද්දන්ත විල යොදුන් 50ක් දිගයි. ඒ වගේම පලලයි. සඳහන් කරනවා විල මැද්දි යොදුන් 12ක් දියසෙවල් පරණඩලා කිසිම බාධාවක් නෑ. හරියට විශාල නිල් මැණිකක් ජලතලයේ මැද්දි තිබුණ වගේ යොදුන් 12ක වට ප්‍රමාණී නිල්ම නිල්පාට ජලකඳක් තියෙන කියලා. ඒ ජලකඳ වටේට යොදුන් 12කින් පස්සේ ඒ නිල් ජලකඳ වටේටම තියෙනවා හෙල්මැලි වතුර හැදෙන මල් විශේෂයක්. ඒ හෙල්මැලි වනාන්තරය යොදුනක් පලලයි. සාමාන්‍යයෙන් දළ වශයෙන් හැතැක්ම 10කට ආසන්න. හැතැක්ම 9.2 වගේ සාමාන්‍යයෙන් යොදුනක දුර ධර්මය පිටකේ සඳහන් වෙන විදිහ. එතකොට ඒ තරම් විශාලයි හෙල්මැලි වනාන්තර. ඊළඟට සඳහන් කරනවා ඊළඟට තියෙන්නේ මානෙල් යොදුනක් පළලට මානෙල් වනාන්තරය. නිල් මානෙල්, සුදු මානෙල්, රතු මානෙල්. ඊට පස්සේ තියෙනවා සුදු නෙළුම්, රතු නෙළුම්. ඊට පස්සේ තියෙනවා සුදු කුමුදු. අර නිල් ජලතලයේ වටේට හෙල්මැලි තියෙනවා. වටේටම නිල් මානෙල්, වටේටම සුදු මානෙල්, වටේටම රතු මානෙල්, ඊළඟට සුදු නෙළුම්, ඊළඟට රතු නෙළුම්, වටේටම යොදුන පළලට තියෙනවා. ඊට පස්සේ කුමුදු. ඊට පස්සේ සඳහන් කරනවා සියලුම මල් වර්ග මිශ්‍ර වෙච්ච තවත් යොදුනක් ප්‍රමාණී වටේටම මල් පිපිලා කියලා. ඒ මිශ්‍ර ප්‍රදේශයේ කුමුදුත් තියෙනවා, මානෙලුත් තියෙනවා, නෙළුණුත් තියෙනවා, හෙල්මැලිත් තියෙනවා, ඔක්කොම මිශ්‍රයි. එයින් පස්සේ විල සාමාන්‍යයෙන් ඇතෙක් බැස්සාම ඇතාගේ ඉන දිහාට වාගේ වතුර තියෙනවා. ඒ හැටි තියෙන රත් හැල් වනාන්තරය. තනිකරම රත් හැල්. ඊට පස්සේ කෙරවලට යනකොට ජල කෙරවලේ ආපහු තියෙනවා කහ පාට, රතු පාට, සුදු පාට මල් පිපුණ නැවත මල් වනය. එයින් පස්සේ තියෙනවා වැල්වල හැදෙන පළතුරු. කැකිරි, ලබු, උහුල් මේ ආදී ජාති. එයින් පස්සේ නැවත පිළිවෙල සඳහන් කරනවා උණ වනාන්තරයක් තියෙනවා. ඊට කලින් තියෙනවා පුවක් ගස් වගේ කඳන් තියෙන උක් යාය. ඔකුණ වටේටම තියෙන එක උක් ගහක්, පුවක් ගහක් වගේ. ඊට පස්සේ කෙසෙල් සඳහන් කරනවා ඇතෙක්ගේ දලක් වගේ කෙසෙල් ගෙඩියක් කියලා. ඊට පස්සේ තියෙනවා මහා හැලි වගේ ගෙඩි හැදෙන වරක වනාන්තරය. මේ ආදී වශයෙන්
පළතුරු යායක් පිළිබඳව සඳහන් කරනවා. ඉතාම ප්‍රනීත කරල් හැදෙන සියඹලා මේ වටේටම තියෙන. ඉන් අනතුරුව සඳහන් කරනවා කෙරවලේ තියෙනවා සියඹලාවලින් පස්සේ දිවුල් වනාන්තරයක් තියෙනවා. ඊළඟට මිශ්‍ර පළතුරු වනාන්තරයක් තියෙනවා. අවසානයේ තියෙන උණ වනාන්තරය. සඳහන් කරනවා මේ දේවල් මේ ඇත්තුන්ගේ සම්පත්. එයට පරිහරණය කරන්නයි තියෙන්නේ. එයින් පස්සේ තියෙනවා පර්වත වලලු 7ක්. චූලකාල පර්වතය පිටතින් කෙරවලෙන්ම තියෙන චූලකාල පර්වතය. ඊළඟට මහා කාල පර්වතය. එහෙම ඇවිල්ලා චන්ද්‍ර පාර්ශව පර්වතය, සූර්ය පාර්ශව පර්වතය, මැණික් පාර්ශව පර්වතය, උණ වනාන්තරයේ ළඟින්ම තියෙනවා ස්වර්ණ පාර්ශව පර්වතය. අග ඉඳලා බලහම පළවෙනි පර්වතය පොකුණ වටේටම තියෙනවා යොදුනක් උසයි. ඊළඟට යොදුන් 2යි, ඊළඟට යොදුන් 3යි, 7 වෙනි පර්වතය ඒ පර්වත වලල්ල යොදුන් 7ක් උසයි. පර්වතයේ උස. පිනතර මේ ස්වර්ණ පාර්ශව පර්වත කෙරවලේ මේ චද්දන්ත විලේ ජලයේ පහස ලබමින් සුළඟින් අරගෙන යන ජලයෙන් සුවය විඳිමින් වැඩුණ විශාල නුග ගහක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ නුග ගහේ කඳ යොදුන් 5ක් වට ප්‍රමාණය කියලා කියනවා. යොදුන් 5ක් කියලා කියහම දල වශයෙන් හැතැක්ම 50කට ආසන්නයි. කඳේ වට ප්‍රමාණය. යොදුන් 7ක් උසයි. යොදුන් 7ක් උඩට ගියපු තැන අතු 4ක් බෙදිලා තියෙනවා. එක අත්තක් යොදුන් 6ක් දිගයි. එතකොට සිව් දිසාවට අතු 4යි, මේ අත්ත කෙරවල ඉඳලා එහා අත්ත කෙරවලට යනකොට යොදුන් 12ක් තියෙනවා. උඩට තනි අත්තක් තියෙනවා, ඒකත් යොදුන් 6ක් උසයි. මේ මහ විශාල වනස්පතිය දරාගෙන මුල් 8000ක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ නුග ගහට පාදයෝ 8000ක් තියෙනවා. ඒ මුල් 8000න් මේ ගහ පෝෂණය කරනවා. ස්වර්ණ පාර්ශව පර්වතයේ තව පැත්තක තියෙනවා යොදුන් 12ක් විශාල ගල් ලෙන. ගල් කියලා කිව්වට ඒක රන් ලෙනක් කියලා සඳහන් කරනවා. රත්තරන් ගුහාව. වැස්ස කාලෙට චද්දන්ත හස්ති රජුරුව තමන්ගේ සේනාවත් එක්ක ඉන්නේ මේ ලෙන ඇතුළේ. ග්‍රීෂ්ම කාලෙට මේ මහ නුග ගහේ අතු අතර සැරිසරමින් ඉන්න. එක දවසක් හස්ති රජ්ජුරුවන්ට අහන්ඩ ලැබෙනවා අර පළතුරු උයන් මැද්දේ සල් වනයක් තියෙනවා. අපි ඒ ගැන සඳහන් කළේ නෑ. මේ සාල වනෝද්‍යානයේ ලස්සනට මල් පිපිල කියලා. එයින්ද රජ්ජුරුවන්ට හිතෙනවා පිරිසත් එක්ක සල් වනයට යන්න. සල් වනයට ගියහම බොහෝම හොඳට මල් පිපිච්ච විශාල සල් ගහක් තිබුණා. බිරින්දෑවරු දෙන්නකින් එක්කෙනෙක් මහා සුභද්‍රා. එයා මේ යටි හුළඟ පැත්තේ හිටියා. චූල සුභද්‍රා හුළං ගහන පැත්තේ උඩු සුළඟට වෙලා හිටියා. හස්ති රජුරු මැද්දේ ඉන්නවා. මහා හස්තියා ගිහිල්ලා අර සල් ගහට හිසෙන් පාරක් ගහපුවාම අර හුළඟත් එක්ක ගහේ තිබිච්ච වේලිච්ච කොළයි, පරණ මැරිච්ච නටුයි, ගහේ හිටපු දිමි හුළඟට ගිහිල්ලා චූල සුභද්‍රාවගේ ඇඟට වැටුණා. ගහේ මලුයි, මල්වල රේනුයි, මල් පෙති හුළඟේ අනිත් පැත්තේ හිටපු මහා සුභද්‍රාවගේ ඇඟට වැටුණා. චූල සුභද්‍රාවට තරහ ගියා. ඇය කල්පනා කළා පේනවද මේ හස්තිය? තමන්ගේ ප්‍රිය වූ භාර්යාවගේ ඇඟට මල් පෙති, මල් රේනු, මල් වැට්ටුවා. මගේ ඇඟට කොළ, නටු සහ දිමි වැට්ටුවා. හොඳයි මං ඕක බලාගන්නම් කියලා හිතේ තියාගත්තා. නමුත් දැන් මේ අමනාපයට තරහට කරපු කාරණාවක් නෙමෙයි මේක. හුළඟින් තමයි මේ ටික ගියේ ඇඟට. අනිත් දවසේ නාන්න ගියා. මේ චද්දන්ත විලෙන් තමයි නාන්නේ. ඉස්සල්ලාම ඇත් රජ්ජුරුව නාන්නේ.
චද්දන්ත හස්තියා නානවා. ඇත්තු දෙන්නෙක් හස්තියා නාවනවා. හස්තියා නාවලා ගොඩට ගෙනල්ල ජලයේ පිපෙන මල්වලිනේ ගොඩ පිපෙන මලුයි කඩාගෙනවිල්ල මේ ඇත්තු සම්පූර්ණයෙන් කෛලාසකූට පර්වතය සරසනා වගේ සුදුම සුදු පාට මේ හස්තිරාජයා විවිධ මල්වලින් සරසන. ඇතින්නියෝ දෙන්න නාවන්නට පස්ස. එක දවසක් හස්තියා නාවල හස්තියා සරසල ඇතින්නියොත් නාවලා ගොඩට ගෙනල්ල ඒ ඇත් සරසල එක ඇතෙක් අර විලේ සැරිසරනකොට විශාල නෙළුම් මලක් දැක්කා. ඒ මල කඩාගෙනවිල්ලා බොහොම සතුටින් තමන්ගේ රජ්ජුරුවන්ට දුන්න. ලොකු නෙළුම් මලක් ඒක හොඳින් අරගෙන තමන්ගේ හිස උඩට මලේ තිබිච්ච රේණු ටික හලාගත්තා. පෙති සහිත ඉතුරු මල මහා සුභද්‍රාගේ හොඳට දුන්න. අර චූල සුභද්‍රාව ආයිත් වෛර බැන්දා. මේ මලත් තමන්ගේ ප්‍රිය වූ බිරිඳටම දුන්න. මටත් දෙන්න තිබුණනේ. මට දුන්නේ. මේකින් පලිය ගන්නවා මයි කියලා හිතුවා. වෙනතන මේ විලාවට මේ පර්වතවල පසේ බුදුරජාණන් වහන්සේ 500ක් වැඩෙන්න. මේ චද්දන්ත හස්තියා බුදුරජාණන් වහන්සේලාට පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. නිරන්තරයෙන් බුදුවරු දකින්න යනවා. උපස්ථාන කරනවා. දන් දෙනවා. එදත් දවසක් මේ විලේ තියෙන ඉතාම රසවත් නෙළුම් අලයි පළතුරුයි පොක්කර මදුයි අරගෙන යනවා පූජා කරන්නට. පොක්කර මදු කියලා කියන්නේ පොක්කර මදු කියලා කියන්නේ මේ ලෝකේ තියෙන රසවත්ම පැණි. කුඩා මී වල පැණි කියලාත් කියනවා. මොනවද මේ කුඩා මී කියලා කියන්නේ? සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඔය ගස්වල අතුවල බඳින මීයක් තියෙනවා. අපි ඔකට කියන්නේ දඬුවැල් බෑය කියලා. ආන්ගේ දඬුවැල් පැණි වලට තමයි කියලා කියන්නේ කුඩා මී පැණි කියලා. එහෙම නැත්නම් පොක්කර මදු කියලා. අපි අර හුඹහෙන් බෙනින් අරගන්න මී පැණි වලට වඩා ඊටාම රසයි කියලා කියනවා මේ පැණි. එහෙනම් මේ ඒ පොක්කර මදුයි නෙළුම් අලයි පළතුරුයි අරන් යන පූජා කරන්න. චූල සුභද්‍රාත් එදා ඇත්තු ඔක්කොම යනවා. එයාට ලැබුණ ලොකු කුඩා පළතුරුත් අරගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. පූජාව ඉවරලා ප්‍රාර්ථනාවක් කරනවා. මේ දානීය පූජා කරපු පිණින් මම ඉක්මනට මේ ආත්මෙන් නිදහස් වෙන්න ඕනේ. මදුරට රජ්ජුරුවන්ගේ අගමෙහිසියගේ කුසේ පිළිසිඳ ගන්න ඕනේ. තරුණ වයසට ඇවිල්ලා කසී රටේ රජ්ජුරුවන්ගේ බිරිඳ බවට පත් වෙන්න ඕනේ. ඒ බිරිඳ වුණාට පස්සේ කසී රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන රජ්ජුරුව රවට්ටගෙන මේ හස්තියා මරන්න ඕනේ. ඒක තමයි ප්‍රාර්ථනාව. පින්නතුනි පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරාම ඒක හොඳ වේවා නරක වේවා විපාක දෙනවා. ඒත් ප්‍රාර්ථනාව කරන්නේ මමනේ. පසේ බුදුරජාණන් වහන්සේලා වගේ මහා උතුම් සිල් කඳන් උදෙසා දන් දීලා ලබාගත් උතුම් පින මට මෙහෙම විපාක දෙන්න ඕනේ කියලා. මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා. තමන්ට හොඳක් වෙන ප්‍රාර්ථනා නෙමේ තමන්ට නරකක් වෙන ප්‍රාර්ථනා. අපි පින්නතුන් අහලා තියෙන්නේ ස්වර්ණ තිලක ගැන එහෙම. ස්වර්ණ තිලකත් මොකද්ද ප්‍රාර්ථනා කළේ? ප්‍රාර්ථනා ගණනාවක් කළා. අවසානයේ ප්‍රාර්ථනා කළා මේ පිනෙන් මට ඊටාම ලස්සන රැස් විහිදෙන රූපයක් ලැබෙන්න ඕනේ. මම දකින හැම පිරිමි කෙනෙකුටම පිස්සු හැදෙන්න ඕනේ කියලා. ඒ තමයි අවසාන ප්‍රාර්ථනාව. ඉතින් ඒකම වුණා. අන්තිමට පිරිමි කට්ටිය තීරණය කළා මේක අපිට මහ විනාශයක්. කට්ටියම එකතු වෙලා ස්වර්ණ තිලකව ගහලා මැරුවා. නැත්තම් මේ විනාශ වෙනවා අපේ සමාජය. අනාථපිණ්ඩික සිටුතුමාගේ ඥාතියෙක් හිටියා. එයත් පින්කම් කරලා මේ වාගේ මිත්‍යා ප්‍රාර්ථනාවක් කරලා තිබ්බා. ඒ ප්‍රාර්ථනාව තමයි මොනතරම් සිල්වත් ගුණවත් කාන්තාවක් වුණත් පතිවෘතාව කොහොම රකින්න කෙනෙක් නමුත් මම දැක්කහම මමත් සමග කායික ඇසුරක් පවත්වන්න ඇයට සිත් පහළ වෙන්න ඕනේ.
පවුල් පදනම් විනාශ වෙන්න. රජ්ජුරුවන්ට කරන්න දෙයකුත් නෑ සිරිතුමාගේ ඥාතියෙක් නිසා අවවාද කරන විසදිටු ප්‍රාර්ථනා. මේ ඇතින්නත් කරන්න එහෙම ප්‍රාර්ථනාව. සතරපායෙන් ගොඩයන්ට ලේසියෙන් බැරි ප්‍රාර්ථනාව. නමුත් අන්තිමට ඇයට භාගිතුන් වහන්සේගේම සරණයි. සසර කොච්චර භයානකද ලොවතුරා බුද්ධත්වය සඳහා පාරමිතා පුරණ එක මොනතරං අමාරුද කායික ශක්තිය තියෙන අය තමන් ඉදිරියට පැමිණෙන හතුරාට මොන වගේ තත්ත්වයක් උදා කරන්නේද. නමුත් මහා බෝසතාණන් වහන්සේ කොයි විදිහට කටයුතු කළාද මේ ආදී කරුණු රාශිය මේ ජාතක කතාව තුළ පැහැදිලි කෙරෙනවා. මහා කරුණාව බෝධිසත්ව අවදී පටන් කොයි තරං උසස් මට්ටමක තිබුණද. එදත් මහා කරුණාව ඒ තරං උසස් නං සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ ඒ මහා කරුණාව කොයි තරං අප කෙරෙහි මොන තරං අනුකම්පා කලාද කියන කරුණුත් මේ ජාතික කතාවාශ්‍රයෙන් අපිට දැනීගෙන ගණ්ඩ තියෙන තවත් කරුණු කීපය. පින්නතන මේ වෛරය කියන එකත් සසර බොහෝ දීර්ඝ කාලය අපිට මහත් අයහපතක් කරන ධර්මතාවයක්මයි. බද්ධ වෛරය ඉතාම භයානකයි. සසර දිගින් දිගටම යන වෛරයක් බද්ධ වෛරය කියල කියන්න. අපි අහල තියෙනවා කාලියක්ෂණයගේ කතාව. සෑහෙන කාලයක් ඒ වෛරය ඔවුන් අතර දිගින් දිගට පැතිරිලා ගිය. ඊට අමතරව අපේ ශාසනය 4 දෙනෙක් එළ දෙනක් විසින් මරණයට පත් කළ. ධර්ම දේශනා තුළින් අහල තියෙන. පුක්කුසාති මහරජ්ජිරු අනාගාමීන් වහසෙනවා. දාරුචීරිය මහරහතන් වහන්සේ රහතන් වහසෙනවා. සුප්පබුද්ධ කුට්ටි ඒ වගේම සෝවාන් වහන්සෙනවා. ඊට අමතරව තම්බදාටික චෝර පෘතජ්ජන පුද්ගලේ. නමුත් 4 දෙනාම යක්ෂණියක් එළ දෙනකගේ වෙස් අරගෙන ඇවිල්ල විනාශ කරලා දානවා. ඒත් සසර වෛරය. පෙර ඈත භවයක කාන්තාවක් මරණයට පත් කරන වෙලාවේ ඇය සාප කරලා වෛර කළා. උපදින භවයක් ගානි මරණෝ කිය. නමුත් වෛරය කොයි තරං භයානකද එදා වෛර කරපු ඇය තාමත් අවීචී. නමුත් එදා ඇයට වරදක් කරපු ඒ අය තම්බදාටික චෝර පවා ශරීයත් මහරහතන් වහන්සේට දන්දීල දෙව්ලොව ගියා. මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. සෝවාන් වහන්සේ නම අනාගාමීන් වහන්සේ නම සතරපායට නොයා සසර කෙටි කරගන්න මග උන්වහන්සේලා සකසගෙනයි තියෙන්නේ. නමුත් මහරහතන් වහන්සේ නම ආර්යයන් වහන්සේලා දෙනම ඝාතනය කරලා අර තැනැත්තිය යක්ෂණී ආයිත් නිරි වෛරය නිසා. එනම් මේ කතාවෙත් ඒ කාරණාවම තියෙනවා. චද්දන්ත හස්ති රජ්ජුරුවන්ට භාරියාව දෙන්නෙක් හිටිය කියලා අපි සඳහන් කළා කලින් දේශනා. ඇතින්නියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් චූල සුභද්‍රා අනිත් එක්කෙනා මහා සුභද්‍රා. චූල සුභද්‍රාව තමයි රජ්ජුරුවන්ට වෛර බඳින්නේ. වෛර කළ යුතු කාරණාවක් ඇතුව නෙමෙයි අමංව හිතේ හදාගත්ත කාරණාවක් නිසා. පසේ බුදුරජාණන් වහන්සේලාට පළතුරු පූජා කරලා ඇය ප්‍රාර්ථනාවක් කළා චූල සුභද්‍රාව. ඒ ප්‍රාර්ථනාව අපි කලින් විස්තර කළා. ඉතාම ඉක්මනින් මේ ජීවිතෙන් මරණයට පත් වෙලා. මදුරට මහරජ්ජුරුවන්ගේ
බිසවගේ කුසේ දුවක් කැටියට ඉපදිලා. ඊළඟට බරණැස් නුවර කසී රටේ රජ්ජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව වෙලා මේ ඇත් රජු මම මරණ එල ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව විපාකද. නැත ඒ ප්‍රාර්ථනාව සම්පූර්ණ වෙන. ඒකයි මංගේ මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක් කළත් සම්මාධිට්ටික ප්‍රාර්ථනාවක් කළත් පිනේ මහිමයෙන් ඒක විපාක දෙන. එතොට ඇගේ වෛරය මේ මරණයට පත් කරන්නේ මහ බෝසතාණන් වහන්ස. නමුත් අන්තිමට භාගිතුන් වහසේගේම සරණින් සසරින් හැත් එතර යනවා. චද්දන්ත හස්තිරාජයා මරණයට පත් කරන්න ඇයි තෝරගන්නේ සෝනුත්තර කෙල වැද්දෙක් එ වෙන කවුරුවත් නෙමෙයි මහබෝසතාණන් වහන්සේගේ පෙර වෛරක්කාරයමයි මෙදාකාරය දේවදත්තයන් වහන්සේමයි. ඉතින් වෛරය කොයි තරං දිගින් දිගට පැතිරිලා යනවද කියන කරුණු මේ තුළින් දැනගෙන අපේ හිත්වල ඇතිවෙන යම් වෛරී ස්වභාවයක් තියෙනවන. එහි භයානක බෞතේරුම් අරගෙන වහා එයින් විදෙන්ඩම අපි කටයුතු කරන්න. පිඩතුන මේ ඇතින්න මරණයට පත්වෙලා ප්‍රාර්ථනා කරපු විදිහටම මදුරට ඉපදිලා තරුණ වයසට ආවට පස්සේ කසීරජ්ජිරුවන්ගේ අගමහෙසිය බවට පත්වෙනවා. ටික කාලයක් එහෙම ගත කරලා තමන්ට ජාතිස්මරණ ඥානීන් නැවත සිහිපත් වෙනවා තමන් ප්‍රාර්ථනා කරපු කාරණාව. රජ්ජිරුවන්ගේ හිත හොඳටෝම දිනාගෙනයි. දැන් තමන්ගේ බලාපොරොත්තුව මුදුන් පත් කර ගණ්ඩෝනේ. එනිසා එක දවසක් තමන්ගේ ශරීරයේ පුරාම තෙල් ගල්වගෙන පරණ ඇඳුම් ඇඳගෙන තමන්ගේ සිරියානට ගිහිල නිදාගන්න. රජ්ජිරු මාලිගාවට ඇවිල්ලා සුබද්‍රාකෝ කෙලැහුවට පස්සේ මාලිගාව අය සඳහන් කළේ අසනීපයි. ඇය බෙහෙත් කරලා නිදාගනින්නවා කියලා. රජ්ජිරුව ළඟට ගිහිල්ල යහනෙ වාඩි වෙලා පිටට අත තියලා කතා කරනවා. කතා කරලා අහනවා රන්වන් සිරුරක් ඇත්තිය. බොහෝම ලස්සන ශරීරයක් තියෙන. රන්වන් සිරුරක් ඇත්තිය. ඔබ මොන කාරණාවක් නිසා ශෝකයෙන් ඉන්නවද. උතුම් වර්ණ සම්පත්තියක් ඇත්තිය. ඔබ මොකක් නිසා සෝක කරනවාද. විශාල වූ ඇස් ඇත්තිය. උඹ මොකක් නිසා සෝක කරනවා. මල් මාලාවක් මැලවුනා වගේ ඔබ මැලවිලා ගිහිල්ල තියෙනෙ මොන වගේ කාරණාවක් නිසා. රජ්ජුරු එහෙම අහනකොට ඇය තවත් ගාථාවකින් රජ්ජුරුවන්ට උත්තර දෙනවා. ජාතක පාලියේ ගාථාවක් තමයි පෙන්නලා තියෙන්නේ. ඇය සඳහන් කරනවා මහරජතුමනි මම හීනයක් දැක්කා. ඒ හීනෙන් මම දැක්කා සුදු පාට ඇති. මට දොළ දුකක් තියෙන. අං ඒ දොළ දුක සම්පූර්ණ කරගන්න මට අවශ්‍යයි. එතොට මොකක්ද දොළ දුක. රජ්ජිරු වහපු හම කියනවා ඒක දැම්ම කියන්න බෑ. මගේ දොළ දුක ලේසියෙන් මුදුන්පත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කරන්න බැරි දෙයක්. නමුත් ඒක නූනොත් මම ජීවත්වෙන්නෙත් නෑ. රජ්ජුරු ඒ වෙලා කියනවා ප්‍රිය භාර්යාවෙනි කියන්න. මනුස්ස ලෝකෙ කිසියම් කටයුත්තක් නම් මනුස්ස ලෝකෙ කාම සම්පත්තියක් නං ඒක නොපිරිහෙලා මම කරලා දෙන්න. මට කරන්න බැරි දෙයක් මේ මනුස්ස ලෝකෙ නෑ. එන්න කියන්න කියන. ඇය සඳහන් කරනවා ඒක මම කියන්නම් ඔබේ රාජ්‍ය රජතුමනි කොයි තරං වැදි පුත්‍රයෝ ජීවත්වෙනවද. ඒ සියලු දෙනාම රාජමාලිගාවට කැඳවන්නට කිය. රජ්ජුරු ඒක බොහොම පහසු වැඩක් කියලා අන බෙර ලවල වැදිපුත්‍රයෝ රාජමාලිගාවට කැඳව. සඳහන් කරනවා රජ්ජුරුවන්ගේ අඩ බෙරේ ඇහුුණහම බොහෝමත්ම උනන්දුවෙන්
උවමනාවෙන් ඉක්මනින් වැදිපුත්‍රයෝ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් රජ්ජුරුවන්ට පඬුරුත් අරගෙන 60,000ක් විතර රාජමාලිගාවට එකතු වුණා කියලා. රාජාංගණයට එකතු වෙනවා. විශාල පිරිසක්. රජුරු ඒ පිරිස දැකලා දේවියට කතා කරලා කවුළුවෙන් පෙන්නනවා. අර බලන්න රැස් වෙලා ඉන්න පිරිස. මගේ ආඥාව නිසා මේ අවස්ථාවට ආපු පිරිස දිහා බලයි. දැන් ඒ අය දිහා බලලා ඔබේ කාරණාව ඔබේ දොළදුක කියන්න කියලා. පින්නතුනි ඇය මේ වැඩි පිරිස දිහා හොඳට බැලුවා. වැඩි පිරිස දිහා බලලා තමන්ගේ දොළදුක ලැබීමට අපහසු එකක් කියලා පිමුලින් සඳහන් කළා. ඒ අපහසු දොළ සම්පූර්ණ කරගන්න ඇය තමන්ගේ කාරණාව සඳහන් කරන. රජුරුව සඳහන් කරනවා මේ වැඩිපුත්‍රයෝ තාම දක්ෂයි. වනාන්තරයේ පිළිබඳව පුදුමාකාර අවබෝධයක් තියෙන අය. මුර්ගයන් පිළිබඳව පිළිපැදිය යුතු ඕනෑම කරුණක් දන්න. මොවුන්ට කළ නොහැකි දෙයක් නැති තරන්ගේ සම්බන්ධය. ඒ වගේම මෙවුන් මම වෙනුවෙන් ජීවිතය වනත් දෙන්ඩ ලෑස්තිී කළ රජ්ජුරු සඳහන් කළ. ඒ තරම්ම රජ්ජුරුවන්ට පිරිස විශ්වාසයි. පින්නතුනී මේ කාරණාවෙන් ඒ දේවී වැදිපුත්‍රයන් ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා යම්තාක් වැදිපුත්‍රයෝ මෙහි රැස් වෙලා ඉන්නවද. ඒ සියලු දෙනාම මගේ කාරණාව අසත්වා. සිහිනෙන් මම දැක්කා ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන බොහෝම සුන්දර දළ දෙකක් තියෙන. සුදු ඇතෙක් මට ඔහුගේ දළවලින් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ නිසා ඒ දළ දෙක මට ඕන. ඒ දළ දෙක නොලැබුණොත් මගේ ජීවිතෙත් ඉවරයි. ඇය එහෙම සඳහන් කළා. පිනතන ඒ කාරණාව අහලා වැදිපුත්‍රයෝ පණිවිඩයක් කිය. ඒ අයි කියනවා රාජදියනියෙන්නේ අපගේ පියවරු අපගේ මුත්තනූ දීර්ඝ කාලය මේ වනාන්තර ඇසුරු කරගෙන කටයුතු කළා. නමුත් ඒ මුතුම්මිත්තෝ කවුරුවත්ම මේවාගේ ලස්සන රැස් විහිදෙන දළ සඟලක් තියෙන සම්පූර්ණයෙන් සුදුවන් වූ ඔවන් ඇතෙක් නං දැකල නෑ. අපේ පියවරු සහ මුත්තනුවරු දැකලත් නැත්තං අපි ගැන කවර කතාද කියල කිව. අපිත් දැකල නෑ එහෙම කෙනෙක්ය. නමුත් ඇය සඳහන් කරනවා කොහෙද ඇතා ජීවත්වෙන්න කියලා. විශේෂෙන් පැහැදිලි කරනවා මේ වැද්දු මහනවා දිසා 4ක් තියෙනවා. අනු දිසා 4ක් තියෙනවා. උඩ දිසාවක් තියෙනවා යට දිසාවක් තියෙනවා. එතකොට දස දිසාවක් තියෙනවා. මේ දස දිසාවේ ඔය කියන ඇත් රජු කොහෙද ජීවත්වෙන්නේ. කියන කාරණාව නැවත අහනවා. එම කීවහම මේ සුබද්‍රාව සියලූම වැද්දන් දිහා තාමත්ම විමර්ශණ සීලීව බැලිවා. ඒ බලාගෙන යනකොට ඇගේ ඇස් දෙක එක වැදිපුත්‍රයෙක් ළඟ නතර වුණා. සඳහන් කරන ඔහුගේ පතුල් ඉතාම පලලයි. දනහිස් හරියට ලොකුවට බැඳපු බත්මුලක් වගේ ලොකු දනහිස්තිීම. ඇස් දෙක පිංගුවන් පාටයි. රැවුල තඹ පාටයි. දත්වල පිළිවෙලක් නෑ. ඉතාම අප්‍රසන්න මූුණක්තිය. පිරිසිදු බවක් ඔහු තුළත් නමුත් මහා ශක්තිමත් බවන පේනවා. එනිසා ඇය තීරණය කළා මගේ කාරණාව මුදුන් පත් කරලා දෙන්න මොහු සුදුසුයි. මොහුට පුළුවන් ඒක කරන්න කිය. රජ්ජුරුවන්ට කතා කරලා ඔහු පෙන්වා. පෙන්නලා රජ්ජුරුවන්ටත් මතක් කරල
අර වැදිපුත්‍රව 60,000කින් ඔහු ගෙන්න ගත්තා. සත්මහල් ප්‍රාසාදයේ උඩුම්ම මහලට ඔහුත් අනගහගෙන ගියා. එවෙන කවුරුවත් නෙමෙයි ඔහු නමින් සෝනුත්තර. මහා බෝසතාණන් වහන්සේගේ පෙර වෛරක්කාරය තමයි මේ දකින්න ලැබෙන. ඒ උඩට එක්ක ගියාට පස්සේ ඔහු කියනවා දේවීනි මට ඒ ඇත්රජුගේ ස්වභාවය හරියටම කියන්න. ඒ ඇත්රජු ජීවත්වෙන දිසාව මට හරියටම කියන්න. ඒ වෙලාවේ සත්මහල් ප්‍රාසාදයේ උඩු මහලි උතුරු පැත්තෙ තිවිච්ච දොර කවුලුව විවෘත කරලා උතුරු පැත්තට අත දිගු කරලා මේ හිමාල වනයේ තියෙන පැත්ත පෙන්වුවා. මෙන්න මේ පැත්තේ තමයි මේ කියන ඇත්රජු ජීවත්වය. හිමාලි පෙන්නලා කියනවා මෙන්න මේ පැත්තේ තියෙනවා එක විලක් චද්දන්ත විල. පින්නතන චද්දන්ත විල ගැන අපි පළවෙනි දේශනාවේදී කරුණු ගොඩාක් පැහැදිලි කළා. ධර්මයේ සඳහන් වෙන මේ අපූර්ව විල් සාමාන්‍ය මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නේ නැති ප්‍රමාණයෙන් තමයි පිහිටලා තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නෙත් නැත්තම් සාමාන්‍ය මිනිස් වාසයෙන් ඒ තරම් දුරයි නම් සෝනුත්තරෙහි ගියේ කොහොමද කියලා. සෝනුත්තරෙහි යන්නේ අර තැනැත්තියගේ ප්‍රාර්ථනාවට. එකක් ඇගේ ප්‍රාර්ථනාවේ බලය මේ ඇත්රජු මරන්න ඕනේ. අනික තමයි සෝනුත්තරත් පෙර වෛරක්කාරය. ඒ මහා අපරාධය සම්පූර්ණ කරන්න ඒ නිසා ඔහුට හැකියාවකුත් තියෙන. ඒ පැත්ත පෙන්ලා චද්දන්ත විල පිළිබඳව කරුණු දක්වල යන්න තියෙන මාර්ග අපහසුතා ගැනත් කියනවා. ඉතා ලේසි මාර්ගයක් නෙමෙයි. කොයි තරම් කාලයක් ගතවෙන්ඩ ඇද්ද සෝනුත්තරට මේ පැත්තට යන්ඩ. පින්නතින සඳහන් කරනවා ඇත්රජු ඉන්න තැනට යන්ඩ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඇත වෙනවාකි. එනම් මාර්ගය කොයි තරම් දුෂ්කරද කියන කාරණාව පිළිබඳව අය අමුතුවෙන් කරුණු අවශ්‍ය වෙන්නේ. නමුත් ඒ පිළිබඳව අපි කාරණාව දැනුවත් වෙන්නේ වන නිසා මෙහි සඳහන් කරනවා ඒ මාර්ගය කොයි තරම් අපහසුතාවයන්ගෙන් පිරිලා තිබුණද කියන කාරණාව ගැන. පිනතන මේ රාජ දියණිය මේ ඇත් රජු පිළිබඳව වැදිපුත්‍රයට කරුණු කාරණා කියනකොට වැදිපුත්‍රයත් බයට පත්වෙනවා. මොකද මේ ඇත්තු ඉන්න තැනට සාමාන්‍ය කෙනෙකුට යන්න පුළුවන්කමක් නැහැ.